ඒතර මිල එතකොට මිල වෙන්නේ සම්පූර්ණ මුළු ඉඩම පර්චේස් 58ම වෙන්නේ ලක්ෂ 17යි. පරම්පරාගත ඉඩමක්. ඕන ලෝන් එකකට යන්න පුළුවන් අවුරුදු 35ක පත්තිරු දිනනවා. කිසිම ගැටලුවක් නැහැ. ඕන බැංකුවකින් ලෝන් එකක් ගන්න පුළුවන්. අපි අදත් ඉඩමක් බලන්න යන්න ආවා. මම දැන් මේ ඉන්නේ ගිනිමාන හන්දියේ. ඔය බස් එක ආවේ මහකෙළියේ ඉඳන් මහකෙළියට මෙතන කිලෝමීටර 6ක් තියෙනවා සහ බම්මුණාකුරුවට කිලෝමීටර 2යි. මෙතන ඉඳන් මේ පාර තමයි යන්න තියෙන ඉඩමට. මේකේ තියෙනවා කිලෝමීටර 2ක් ගියපුවම තමයි ඉඩම හම්බ වෙන්නේ. එතන මේ පැත්තෙන් ගියොත් ඔයාලට පේන්නේ බුදු පිළිමයක් තියෙනවා. ඔතනින් එහා පැත්තේ තියෙනවා පාරක්. ඔන්න දැන් ඔය බයිසිකලේ දානවා කාර් එකක් දානවා වගේ පේනවනේ දාන දෙමිල්. ඔය පාරේ ගියොත් කිලෝමීටර 6ක් තියෙනවා වාරිය පොළට. ඔය බස් එක යන පැත්තට ගියොත් දිගටම ගියොත් කටුපතර ගියයි කිලෝමීටර 8යි තියෙන්නේ. හරි එතකොට දැන් අර මං කලින් හිටපු හන්දියේ ඉඳන් කිලෝමීටර 2ක් මම ඇවිල්ලා දැන් ඉන්නේ ඉඩම ඉස්සරහා. ඒ කියන්නේ ඉඩමේ පිවිසුම් මාර්ගය ඉස්සරහා ඉන්නේ. එතකොට මේ ඔයාලා දකින්නේ ආපු පාර. මේ පැත්තට දිගට මේ පාර තියෙනවා 3 phase current line එක තියෙනවා. එතකොට මෙතෙන් තමයි ඉඩමට යන්න තියෙන්නේ. මෙතන තියෙන්නේ රජයේ අනුමත පාරක් අඩි 12ක පාරක් තියෙන. මේක ඉඩමටම තියෙනවා මේ පාර. ඔයාලට ප්ලෑන් එකෙන් බලාගත්ත හැකි දැන් අර වෙනදා වගේ මේක මිලදී ගත්තු කෙනා තමයි ඉන්නේ මේ. එයා ආපහු විකුණනවා මේක. ඒ කියන්නේ මෙයාගේ බිස්නස් එකේ ඉඩම් අරන් විකුණන එක. ඉතින් අපි එතුමාගෙන් අහලා මේකේ විස්තර දැනගමු. මේ එතුමා දැන් ඉන්නවා. එතකොට මම මෙතුමාගේ ෆෝන් නම්බර් වෙනදා වගේම දානවා. ඒකට බලලා කතා කරන්න මෙතුමා සමග. මෙතන මම හිතන්නේ පර්චේස් 58ක් තියෙනවා කිව්වේ. පර්චේස් ඔක්කොම 58යි තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ වැට. ඔව්. මේ කියන්නේ මහා වැට මේ තියෙන්නේ. එයා මෙතන උඩටමත් තියෙන්නේ. මේ මහා වැටයි මේ පැත්තයි අතර අඩි 12ක පාරක් තියෙනවා. හරි. එතකොට මේක ඉදලට එන්න පාරක් තියෙනවා. එතකොට ඒක ඇවිල්ලා මේ පැත්තට හැරෙනවා. මේ පාර මේ වැට දිග කෙලින්ම පල්ලෙහා ඉඩමට යන්නේ. එතකොට ඉඩම දැනට කැලේ සුද්ධ කරලා නැහැ. ඔව්. ඉඩම දැනට සුද්ධ කරලා නැහැ. ඒගොල්ලෝ කියන්නේ තාම මිලදී ගත්තා පමණයි වෙන්නේ. එතකොට ඉඩම මායින් කණු දාලා ඔක්කොම කරලා තියෙනවා. පර්චේස් 29 කැලි දෙකකට මේක කඩලක් තියෙනවා කැලි. එතකොට ඒක අපිට පෙන්වන්න පුළුවන් ප්ලෑන් එකකින් ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් දල වශයෙන් අයිඩියා එකක් ගන්න මෙන්න මෙහෙම මේ තියෙන්නේ පැහැදිලිද දන්නේ පේනවලු තියෙනවා හරි පේනවනේ මේ ලොට් අංක 5 6 කියන කැලි දෙක තමයි මේ දැන් අපි ඔය පර්චේස් 58ක් තියෙන්නේ. ඒක 29 කැලි දෙකක් තියෙන්නේ. මේ තියෙන්නේ අඩි 12යි පාර. මේ තියෙන්නේ ගෙදරට යන පාර. මේ තියෙන්නේ මේක මෙහෙම ගත්තාම මේ වැටයිනේ යන පාර තමයි මේ කෙලින්ම තියෙන්නේ. පල්ලෙහාට යනකම්ම යනවා. ඒතකොට තනි වශයෙන් ගත්තොත් එහෙම මේ තියෙන්නේ ලොට් අංක 5 කියන කෑල්ල. මේ තියෙන්නේ ලොට් අංක 5 ආයි ලොට් අංක 6 මෙන්න මේ විදිහට තමයි ඉඩම් කෑල්ල තියෙන්නේ. ඒතකොට ඉඩම් කෑලි දෙකම සාමාන්‍යයෙන් කෙනෙකුට ගියක් හදාගෙන පදිංචි වෙන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඔය කෑලි දෙකම එක ඉඩමනේ? මේ එක ඉඩම. හරි. මේ කෑලි දෙකම එකම ඉඩම. මේ කියන්නේ සම්පූර්ණ टोटल එක තමයි පර්චේස් 58. 58ම ගන්න කෙනෙකුට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් 29ක් ගන්න කෙනෙකුට 29ක් ගන්නත් පුළුවන්. 29 කෑලි දෙකකටත් කඩලා තියෙන්නේ. ඒ කියන්නේ කොටස් දෙකකට කඩලා තියෙන්නේ. එහෙම නැත්නම් මුළු ඉඩමම සම්පූර්ණ ගන්න කෙනෙකුට ඉන්නවනම් මුළු ඉඩමම සම්පූර්ණ ගන්නත් පුළුවන්. ඒතර මිල එතකොට මිල වෙන්නේ සම්පූර්ණ මුළු ඉඩම පර්චේස් 58ම වෙන්නේ ලක්ෂ 17යි. 17යි වෙන්නේ. එතකොට ඉතින් මිලාඩු කිරීමක් මොනවහනි සාකච්ඡා කරගන්න පුළුවන් ගැටලුවක් නැහැ. එතකොට කෙනෙක් කවුරු හරි බලලා ඕකේ වුණාම අනිවාර්යෙන් ඉඩම සුද්ධ කරලා ඒරියා වල ටික කරලා දෙනවා. මොකද ඉදිරියේ දෙන්නේ මේ කාලයක් ඉඳලා මේක සුද්ධ කරලා ඉවර වෙලා ලොකු වීරමක් දරලා මේක සුද්ධ කරලා ආපහු කැලේ වැවුනොත් තේරුමක් නැති වෙනවනේ. ඒක නඩත්තු කරගෙන යන්න ගියපුවාම ඊට පස්සේ වැඩි වෙන්නේ ඉඩම මිල. අපි යන්න බාන්නේ. ඒ හින්දා ඉඩමට යන්න ඉඩපතට ලොකු දෙයක් බලන්න විදිහක් නැහැ. කැලේ හින්දානේ. ඒක තියෙන්නේ කැලේ. කැලේ කියන්නේ මේකේ තියෙන තනිකර ගස්. ඒ කියන්නේ මාර ගස් තියෙනවා. එතකොට මේ පොඩි පොල් ගහක් වගේ තියෙනවා. කිතුල් ගස් තියෙනවා. කොස් ගස් තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. එතකොට ගන්න කෙනෙක් ඉන්නවා නම් කොස් ගහ ඉතුරු කරන්න කිව්වොත් අපි කොස් ගහ ඉතුරු කරනවා. එහෙම නැත්නම් කොස් ගහ කපන්න කියලා කිව්වොත් එහෙම කපනවා. කැමිට්ටයකට දාලා මොනවා හරි කරලා දෙනවා. එතකොට මේක විල පරම්පරාගත ඉඩමක්. ඒ කියන්නේ ආදි කාලේ ඉඳලා ඒක කට්ටියටම තිබ්බ ඉඩමක් තමයි මේ තියෙන්නේ. මේ ටොයිලට් තරම වෙව්වා. එතකොට ඒ වයින් වෙනවා. ඒ වයින් කරලා ඔක්කොම තියෙන්නේ. දැන් මේක තියනවද බලන්න පොඩ්ඩක්. යනවා වැඩි වෙයිද? මෙහෙන් යන්න බැරිද? බෑනේ. මෙතන පොඩ්ඩක් එන්නම් මම බලන්න. ඔව්. පොස්ට් එකකින් නියමිතව තියෙනවා. වගා කරන්න හොඳ ඉඩම. වගා කරනවා නම් වගා කරන කෙනෙකුට හොඳයි.
හොඳ ඉඩමක් මේ තියෙන්නේ. දැන් මේක සුද්ධ කරාට පස්සේ දැන් අර ආහාරේ තියෙන පොල් ගස් මේකට අයිතිද? නෑ පොල් ගස් වලට මෙහා තියෙන්නේ. හා. පොල් ගස් වලට මෙහා තියෙන්නේ. එතකොට මේ කරන්ට් එක ළඟටම ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔබතුමා දකින්නදී අර එක්දි ලිඩක් තිබ්බා ඒකේ වතුර තියෙනවා. ඒ කියන්නේ භූමියේ වතුර තියෙනවා කිසිම ගැටලුවක් වතුර තියෙනවා හා. වතුර තියෙනවා වගා කරගන්න පුළුවන් කරන්ට් එක ළඟටම ඇවිල්ලා තියෙන්නේ. ඊට මාසන්නේටම අර පාඩුවේ ඉන්න කෙනෙකුට ගයක් හදාගෙන නිදහසේ ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. මේ දැනට කැලේ ඒකින්ද දැන් ඕනේ කොටස් සමහරු කට්ටිය බණීමේ මේ කැලේක් දාලා තියෙනවා කියලා ලෝකටත් බණින්න නැත්තම්. ඒකෝට කියමු එකයි මුලින්ම කැලේ දැනට නැතුව මෙහෙම වීඩියෝ එකක් දෙන්නේ. අර ඉතින් බලන් දෙන්න කලින් අයිඩියා එකක් ගන්න පුළුවන් මම. ඔව් ඔව් ඔව්. ඒකෝට අපිත් එක්ක කතා කරනවා. කතා කරලා බලන්න මේ පැත්තේ අර හිට තියෙනවා. සින්නක් කරොත් ඉන්න ඉතින් අවුලකුත් නෑ නේ. ලාභයි ගොඩක්. ඕන ලෝන් එකකට යන්න පුළුවන් අවුරුදු 35ක පත්තිරු වෙනවා. කිසිම ගැටලුවක් නැහැ. ඕන බැංකුවකින් ලෝන් එකක් ගන්න පුළුවන්. මොකද ඒ කියන්නේ ඒ තරම් එක සින්නක් කරොත්තු පරම්පරාව එකම පුද්ගලයෙක් කරද්දී තිබ්බ ඉඩමක් මේ තියෙන්නේ. මේ টয়ලට් එකේම සියලු දේවල් අයින් වෙනවා. අර ප්ලෑන් එක පෙන්නනකොට කෑලි කෑලි දැක්කනේ. ඒතර මේ සහෝදරයෝ අතරේ කෑලි කෑලි බෙදලා ගිහිල්ලා තියෙන්නේ. දැන් මේකේ තියෙන කෙනාගේ තමයි මේක හම්බුනේ. ඉතින් ඒ හින්දා මෙතන පර්චේස් 58ක් තියෙන්නේ. ඉතින් ලොකු ප්‍රමාණයක් යන්නේ. තලවසෙන් උදාහරණයකට අපි 60ක් කියමුකෝ. ඒතර 60ක් කිව්වොත් සාමාන්‍ය ලක්ෂ 17කට ගන්න බෑ. බෑ. බෙහෙත් ගන්න බෑ. ගන්න බෑ. ඒතර කුරුණෑගල ටවුන් එක කුරුණෑගල නගරේ රිතාම කිට්ටුවනේ. ඔව්. කුරුණෑගල නගරේ කොහොමද ගන්න බෑ. නාය යන්නේ නේ. එතකොට ඔය වගේ ප්‍රශ්න මොනවත් නෑ. වතුර කලන්න වැව් ගංගා ඇලදොලවල් එහෙම මොනවත් නෑ. නිදහසේ ඉන්න පුළුවන්. මේකද කට්ටිය පදිංචිලා ඉන්නේ.